ඕගොල්ලන්ට දැන් 11 උදේ නොවුනට මට නම් දැන් උදේ. Hello කොහමද? Happy New Year. ඉතින් ඔන්න මම ගොඩක් කාලෙකින් ආවේ ඔයාලා ගාවට වීඩියෝ එකක් ෂෙයා කරගන්නවත් මගේ මෙමරි ෂෙයා කරගන්නවත් මට ඇත්තටම බැරි වුණා. මොකද මගේ ෆෝන් එක මොකක් හරි බැටරි මොනවා හරි ප්‍රශ්නයක් ඉෂුව එකක් නිසා ඒක හැමම ස්ටක් වුණා. ඒක ස්ටක් වුණ ගමන්ම ඇත්තටම මගේ වැඩ හැමදේම يعني කිසිම දෙයක් කැප්චර් කරගන්නවත් දැන් සාමාන්‍යයෙන් දැන් කැම එක තියෙනවා එතකොට අයියගේ එක තියෙනවා කිසිම දෙයකින් මම කැප්චර් කරේ නැහැ. ඇත්තටම මට හරිම කම්මැලි. මගේ ෆෝන් එකෙන් වැඩ කරන්නේ නැතුව මට වෙන වැඩ වෙන ඒවායින් කරන්න බෑ. ඒක මට හරි වදයක්. මොකද මගේ එකනේ මට පුරුදු. ඒ නිසා හැමදේම පොඩ්ඩක් ස්ටක් වුණා. ඉතින් අලුත් අවුරුද්දේ ගොඩක් දේවල් මට ෂෙයා කරගන්න බැරි වුණා. ඔයාලට ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඉතින් මම බිස්නස් එක ඉවර වෙලා ආවේ. මම වොෂ් එකක්වත් දාලා නැහැ තාම. වීඩියෝ එකක් ගත්තේ මොකද මම දැන් වොෂ් එකක් දැම්ම ගමන් මම නිදා ගන්නවා. මොකද මම නිදාගත්තොත් ආයෙ නැගිටින්න රැ වෙලා. එහෙම වුණොත් වීඩියෝ එක ගන්න බෑ. වීඩියෝ එක ගන්න බැරි වෙන්නේ ඉරේලිය නැති වුණාම ලයිට්ස් වලට එච්චර හොඳ නැහැ වීඩියෝස්. ඒ නිසා තමයි මම ආවේ. කියන්න ඕනේ මම කොන්ඩි කලර් කරා. කොන්ඩි කලර් කරලා මට ඒක ඇත්තටම පෙන්වන්න බැරි වුණා ඔයගොල්ලන්ට. ඉතින් මම ඒ වෙච්ච සිදුවීමත් එක්ක ඉතින් කොන්ඩි කලර් කරලා දැන් පෙන්වන්න දෙයක් නැහැ. මම ඔයිල් ගාලා තියෙන්නේ. ඒ නිසා මම වොෂ් එකක් දාගෙන හෙට vlog එකක් අරන් එන්නම්. හෙට අලුත් අවුරුද්දේ අලුත් vlog එකක් අරන් එන්න හිතුවා. මගේ හෙට නිවාඩු දවස. හෙට ඔයගොල්ලන්ට කොහොම මේක මම එඩිට් කරලා දායිද දන්නේ නැහැ. හැබැයි මම වීඩියෝ එක ගන්නේ හෙට තයිපොංගල්. මොකද තයිපොංගල් දවසේ අපේ බිස්නස් එක අපි ක්ලෝස් කරනවා. ඉතින් තයිපොංගල් දවසේ අපි බිස්නස් එක ක්ලෝස් කරන නිසා අපි ගෙදර ඉන්නේ. ඉතින් මම පොඩ්ඩක් ෆ්‍රී වෙනවා මගේ වැඩ ටික කරගන්න. මම ඉතින් කොහොමත් day to day life කරන්නේ එදිනෙදා කරන ටික කරනවා. හැබැයි මගේ වීඩියෝ එකේ ගතකොට මම ගැන හිතන දේවල් ඒ ඔක්කොම කරන්නේ මම නිවාඩු දවසට. රැට කරන රූටින් එක ඇර මම ගැන හිතන්නේ නැහැ. ඉතින් ඒ නිසා හෙට මං ගැන හිතනවා මගේ වැඩ තියෙනවා. ඒ හැමදේම කරගන්නවා. ඔයාලත් එක්ක මම ලයිෆ් එක ඉතින් ෂෙයා කරගන්න හිතනවා. කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් හෙට vlog එක මම හරියට කැප්චර් කරලා අරන් එන්නම්. කියන්න බෑ හෙට නිවාඩු දවස නිසා නැගිටින්න කීයටද ඒවා හිතන්න බෑ. අනිත් එක තමයි අනිද්දා අපේ තාත්තගේ ළඟම යාළුවෙක් ළඟම කියන්නේ අපිටත් ළඟම කෙනෙක්. එයාගේ තාත්තා එක්ක වැඩ කරන කෙනෙක්. තාත්තා එක්ක වැඩ කරන උනාට එයාමගේ අක්කගේ වයසේ අයියා කෙනෙක්. ඉතින් එයා මැරි කරනවා. ඉතින් එයාගේ වෙඩින් එකට රෙඩි වෙන්නත් ඕනි. මොකද අපේ බිස්නස් එක ඉවර කරලා ටක් ගාලා ඉස්ත වෙලා යන්න ඕනි. ඉතින් ඒකට ජුවලරි, සාරීස් ඒ ඔක්කොම හදා ගන්නත් ඕනේ. ඒ ඔක්කොම හදාගෙන ටේස්ටි වෙන්නත් ඕනේ. ඒවා ෂෙයා කරගමු. ඉතින් අනිත් එක විශේෂයෙන් කියන්න ඕනේ හෙට vlog එක ගේන්නේ මගේ day to day life එකට අමතරව පොඩි විශේෂ දේවල් ටිකක් කියන්නේ routines. එතකොට මම ගැන හිතන දේවල් ඒවා පොඩ්ඩක් ෂෙයා කරගන්න තමයි එන්නේ. ඉතින් පේනවා ඇති මගේ vision board එක. මම මෙච්චර කාලයකට vision board එකක් ප්‍රැක්ටිකලි කරලා නැහැ. ඉතින් මට කරන්න හිතුණා මොකද විශේෂයෙන් social media වලින් දැක්ක දේවල් එක්ක. මොකද ඇත්තටම ඒව dream එකක් නොවි reality වෙන්න මට ඕනේ වුණා. ඒ නිසා කරා. අනිත් එක තමයි අපේ අක්කා ඒක එකපාරක් try කරලා තියෙනවා. අක්කට ඒ දේ ඇත්තටම විශ්වයෙන් ඒ දේවල් ලැබුණා. ඒ දේවල් try කරලා ඒ දේවල් වුණා කියනවා. ඉතින් මට හිතුණා මට try කරලා ඒ දේවල් ලබා ගන්න ආස හිතුණා. ඉතින් මම vision board එකක් හැදුවා. ඒකේ වීඩියෝ එකවත් මට ගේන්න බැරි වුණා. ඒකේ වීඩියෝ එකේ චුට්ටක් ගෙනෙද්දි මට ඇත්තටම කම්මැලි හිතුණා. ඒ වෙලාවේ ෆෝන් එක තිබුණා හැබැයි මට කම්මැලි හිතුණා. ඉතින් මේ vision board එක ඉතින් myself I trust myself. ඉතින් එහෙනම් වොෂ් එකක් දා ගන්නවා මම දැන්. හෙට හම්බෙමු vlog එකකින්. කොහොමද මගේ day life එක ගෙවන්නේ කියලා. එහෙනම්
එහෙනම් හැමෝම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මම අශල්යා. Hello family members and welcome back to my channel. Hello, good morning. මම නැගිටලා දැන් පැයක් විතර. ඕගොල්ලන්ට මේ වෙලාවේ good morning නෙමෙයි වුණාට මට නම් දැන් good morning. දැන් 11 මාර විතර වෙලා නැගිටලා පැයක් විතර මොකද අයියා වැඩට යන්න අපේ ලොකු බොසා වැඩට යන්න මම උයන්න කියන්නේ පොඩි දෙයක් හැදුවා. මොකද එයා දවසට එකපාරයි කන්නේ. මහත් වෙන නිසා. ඉතින් ඒ එකපාර උදේට ගෙදරින් කාලා යන්නේ. එහෙ පෑම ෆුඩ් සම්පූර්ණාට මෙහෙන් කනවා. ඉතින් ඒ නිසා මෙහෙන් උදේට කාලා කන්න දීලා මම යවුවා. මොකද නැත්තම් බඩගිනි දවසෙම ඒන් කන්නස් නැහැ. ඒ නිසා එයා ඉතින් ලොකු දේවල් කන්නස් නිසා පොඩි දෙයක් හදලා දුන්නා. ඉතින් ලොකු බොසා වැඩට ගියාම දැන් මම විතරයි ගෙදර ඉන්නේ. අම්මලින ඉතින් අද ඔයගොල්ලන්ට vlog එකක් ගන්න හිතුවේ. මම ඔයගොල්ලන්ට කියවනේ ගොඩක් දවසකින් මම ඔයගොල්ලන්ව හම්බෙන්න ආවේ. ගොඩක් දවසකින් තමයි මම ඔයගොල්ලොත් එක්ක මගේ ලයිෆ් එක ෂෙයා කරගන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මෙන්න මගේ hair එක. hair එක කලර් කරා. මම කලර් එක කරේ ලියෝ එකෙන්. ඒකත් මම කරේ ඇත්තටම ආසාවකට. මොකද මට ඕන තරම් සැලන්ස් තියෙද්දි මම ඇත්තටම ලියෝ එකට ගියේ ළඟයි නුගේකොට. ඒ වුණාට මම ගියේ මට ආසාවක් තිබුණා ලියෝ එකෙන් කොණ්ඩේ හදලා බලන්න. ඉතින් ඒ ආසාවත් කරා. ඉතින් මම කවදාවත් මුළු කොණ්ඩේම කලර් කරලා නැහැ. තාත්තා දැක ගමන් කිව්වා ඊ කැටයි කියලා කිව්වා. අම්මා නම් කිව්වා ඊ වයසට ගිහින් වගේ කියලා. ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ කියලා මට කමෙන්ට් එකක් දාන්න. මට එච්චර නෑ. කොණ්ඩේ කලර් එක නිකන් මගේ මුණට ඩල් වෙලා වගේ තියෙනවා කියලා මට තේරෙනවා. දන්නේ නැහැ. කොහොම හරි මම ඉතින් ආසාවට කරා. ඊට පස්සේ අනිත් එක තමයි කොණ්ඩේ බ්ලීච් කරේ නැහැ. කොණ්ඩේ මගේ ගොඩක් ඩැමේජ් වෙලා කිව්වා. මේ කලින් රිලැක්ස් කරපු නිසා. ඒ නිසා ආයෙ රිලැක්ස් ගැන හිතන්නවත් එපා කියලා මට වෝනින් එකක් දීලා තමයි මම විතරින් ගෙව්වේ. ඉතින් good morning හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ වීඩියෝ වලට. ඉතින් මම ඩ්‍රින්ක් එකක් ගෙනාවා. මේ කියන්න ඕනි මම දැන් මේක බොන්න අරන් දවස් 4යි. මේ අලුත් අවුරුද්දනේ. ඒකට අලුත් අවුරුද්දේ විෂන් බෝඩ් එකක් හදලා ඒකට මගේ මුණ ගැන හිතලා මගේ ලයිෆ් එක ගැන හිතලා මම පටන් ගන්න යන්නේ. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් අවුරුද්දේ මුල මොටිවේට් වෙනවානේ. ඒ මොටිවේට් එකත් මට අවිලා තියෙනවා. ඉතින් මට හිතුණා ඔය ක්‍රීම් ඒවා මේව නෙමෙයි. අතුලෙන් ලස්සන වෙන්න ඕන නිසා මම ජූස් එකක් හැදුවා. හැමදාම උදේට හිස් බඩට බොන්න. ඉතින් මේක තමයි ජූස් එක. ඇත්තටම මේක මෙලෝ රහක් නෑ. මම මේකට අමු කහ දැම්මා. අමු කහ දැම්ම නිසා ඇත්තටම තිත්තයි. බොන්න හරි අමාරුයි. ඉතින් ඔන්න අරන් ආවා. ඒකත් ඔයාලට පෙන්නන්න. මුලින්ම කියන්නම්කෝ මට තියෙන වැඩ ටික. මගේ සාරිය එක ඇඳලා බලන්න ඕනේ. ජැකට් එක ඇඳලා බලන්න ඕනේ. එතකොට මගේ ඇඳුම් වගේක් තියෙනවා. එතනින් සාලෙන් අම්මා ගෙට දැම්මත් මෙතනින් අල්මරට යන මගේ ගොඩක් කාලයක් යනවා. අනිත් කැලම එනම් මමගෙන මේ වෙන්නේ නැති. හැබැයි මෙතනින් අල්මරට යන ගොඩක් කාලයක් යනවා. ඉතින් ඒ නිසා ඊට අල්මරට දාන්න ඕනේ. නවලා තියෙන්නේ අල්මරට පිළිවෙලට දාන්න ඕනේ. ඇඳ හදන්න ඕනේ. ඇඳ හදලා නැහැ. ඊට පස්සේ මම ඊ වොෂ් එකක් දාගත්ත නිසා මම අද නාන්නේ නැහැ. මම දවසක් නාන්නේ හැමදාම නාන්නේ නැහැ. ඒ නිසා අද නාන්නේ නැහැ. හෙට මට කොහොමවත් වෙඩින් එක නිසා අනිත් එක අයන් එකක් ගත්තා. ඒ අයන් එක චෙක් කරලා බලන්න ඕනේ. මගේ රූටින් ටික කරන්න ඕනේ. බලමු. තව වැඩ ටිකක් තියෙනවා. ෂෙයා කරගමු.
ඇඳුම් ඔක්කොම ටික දාලා ඔක්කොම ටික රෙඩි. දැන් තියෙන්නේ මෙතන ඉඳගෙන මගේ කොණ්ඩේ පීරන්න ඕනි. එතකොට මගේ රූටින්ස් ටික කරන්න ඕනි. මම ගැන හිතන දවස තමයි දවස. ගහලා මේ පුරාම අනිවාර්යෙන් තමන් ගැන හිතන්න ඕනේ. එතකොට තමන්ගේ ස්කින් එක, එතකොට තමන්ගේ hair එක, එතකොට තමන්ගේ ඇඟ ඇතුලෙන් හැමදේම හිතන්න ඕනේ. එතකොට අපිට busy life එකේ ඉතින් හැමෝම busy වෙන්නේ නැහැ. හැබැයි අපිට පොඩි කම්මැලිකමක් කියලා තියෙනවානේ. එතකොට ඒ කම්මැලිකම අපිට පුළුවන් වෙලාවට ටයිම් ෂෙඩියුල් එකක් හදාගෙන අපි ගැන හිතන්න අපිට වෙලාවක් හදාගන්න පුළුවන්. ඉතින් මොකක්ද දැනගද මම කියන්නේ? මම ඉතින් මම ගැන හිතන සාමාන්‍ය දවසට පැය භාගයක් විතර ගන්නවා. මොකද මම ගොඩක් වෙලාවට මගේ වැඩ ඉවර කළේ මොකද 10:00යි 9:00යි 9:00මාරයි ඒ අතර කාලේ තමයි මගේ වැඩ ඉවර වෙන්නේ. බිස්නස් එකේ වැඩත් ඉවර කළා මම පැයක් දෙකක් නිදාගෙන ඒකට ඩැඩි නිදා ගන්න මට පුංචි වෙලාවක් හම්බුණා. ඒ වෙලාවේ තමයි මම මෙතන ඉන්නේ. එතකොට මගේ කාමරේ මම ආසම තැනක් තමයි මෙන්න මේ ඒරියා එක. එතකොට කන්නාඩිය දෙනවා. මගේ ලොකු බොස්සාගේ මෙතන බඩු තියෙනවා. මගේ බඩු තියෙනවා. එතකොට අපේ ෆැමිලි ෆොටෝ එකක් තියෙනවා. මගේ ෆොටෝ එකක් තියෙනවා. මල් තියෙනවා. හැමදේම මෙතන තියෙන ටෙඩි බේර් කින්ටව හැමදේම මෙතන තියෙන්නේ. ඔයාලා මම ෆොටෝ එකක් දාන්න. මෙතන මම මාරම කැමතියි. මාර මාසයක් මම මෙතන ඉන්න. මොකද මම සාමාන්‍යයෙන් තියෙනවා මට මොනවා හරි දුකක් හිතුනහම ඒකට මොනවා හරි ප්‍රශ්නයක් ආවම මම හැම වෙලේම කණ්ණාඩියෙන් බලගෙන කල්පනා කරන එකක් තියෙනවා. ඉතින් ඒ කල්පනා කරන එක දැන් වෙලක දුකක් අවුලක් නැහැ. හැබැයි ඒක පුරුද්දක් විදිහට දැන් මම ඒක හැමදාම කරනවා. ඒකට මම රැට ස්ප්‍රේ එකක් තියෙනවා. මම මේ ස්ප්‍රේ එක ඒක hair එකට apply කරලා එතකොට මගේ night routine එක කරලා තමයි මම නිදාගන්නේ. ඉතින් මම මෙතෙන්ට වෙලා ඔහේ කල්පනා කර කර ඉන්නවා. ඒක කරන ගමන්. ඉතින් දැන් මෙතෙන්ට ආවේ මම ගැන හිතන දවසනේ. ඒකවල මම නාලේ ඉන්නේ. ඒක කොණ්ඩේ පීරන්න ඕනේ, පීරලා ස්ප්‍රේ එක කරන්න ඕනේ. ඊට පස්සේ පය ටිකක් තියනවා. කයියක් දාගෙන කරමු. කොණ්ඩේ කියන්නේ මගේ කොණ්ඩේ ගොඩක් දිගට තියෙනවා. ඔයගොල්ලෝ වීඩියෝස් වල දැක්කා ඇති. දැන් මේ කොණ්ඩේ ගොඩක් කපලා මෙච්චරයි තියෙන්නේ. කොණ්ඩේ ගොඩක් කැපුවා ඒගොල්ලෝ. මම සාමාන්‍යයෙන් ලේයර් කට් කපලා නැහැ. කරන් ගන්නපම් කන්ස්ට්‍රක්ෂන් එකක් තියෙනවා තමයි. මේ ඉතින් කොණ්ඩේ ගොඩක් එයාලා මම එපාම කිව්වා. එයාලා කිව්වා කොණ්ඩේ කපන්නත් කොණ්ඩේ යට එක ඩැමේජ් කියලා. ඉතින් ඕනම ගොඩක් කරගන්න කියලා මම කපන්න කිව්වා. අයියනේ හැම වෙලේම කපමු කියලා ඉතින් කපන්න දුන්නා. ඒක කොණ්ඩේ ගොඩක් තියෙන්නේ. මට දැන් මේ කොණ්ඩේ වවර ගන්න ඕනේ. ඒ නිසා මම ඔයිල් එකක් හැදුවා. මොකද ෂෙයා කරගන්න බැරි වුණා. සෝරි. ඔයිල් එකක් හැදුවා, hair spray එකක් හැදුවා. ඉතින් ඒව හැදුවා. ඒව හදන විදිය ඕනේ නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න මම ඒවා කියන්නම්. ඉතින් අපේ hair spray එක මේක. hair spray එකේ හදපු විදිය ඉතින් වෙන නෑ නේ. ඔබට ඕන නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම කොණ්ඩේ ගැන හිතන දවස මේ දවස. ඉතින් මට හිතුණා මේ දවස් ඔයාලත් එක්ක මේව ෂෙයා කරගන්න.
අයන් එක මගේ වැඩ කරනවද බලන්න ඕනේ. ඔයාලා දන්නවනේ. ඔයාලත් මමනේ ගෑල්ලා නේද? තියෙන සල්ලි වලින් මැටි කිඹුලෙක් හරි ගන්න ගෑලා නේද ඔයා? ඉතින් මම මැටි කිඹුලෙක් අරන් ඉන්නේ. ඉතින් මේ මැටි කිඹුල වැඩ කරනද කියලා තාම බැලුවේ නෑ. දැන් ඒක අරගෙන සති දෙකක් විතර තාම වැඩ කරනවද බැලුවේ නෑ. ඉතින් වැඩ කරනවද බලන්න ඕනේ. මැටි කිඹුල අයන් එක කොණ්ඩේ හෙයා අයන් එක. ඒක මම ගත්තේ මට එක අයන් එකක් තියෙනවා. හැබැයි මගේ අයන් එක ගත්තේ ඒක තිබුණා මේ අර අයන් කරලා දෙපේ හීට් එක වැඩි වෙනවනේ. ඒක කොණ්ඩේ හීට් එක හොඳ නැහැනේ. ඒක හීට් එක නැතුව හීට් එකට ප්‍රොටෙක්ට් එකක් දීලා හෙයා එක අයන් වෙන අයන් එක. ඉතින් මේක ඕඩර් කරලා ගත්තා. ඒක තියනවා. ඒක ගන්න ඕනේ. දැන් වැඩ කරනවද බලන්න. මොකද මම හිත ඒක try කරන්න හැදුවේ. සයික උඩ කරලා බලන්න ඕනේ. ඉතින් මේ මැටි කුඹුලා වැඩ කරේ නැත්තම් හංගන්න තමයි වෙන්නේ. ළමගේ බලන්න. මගේ රූටින්ස් ඉවරයි. එතකොට මුලින්ම කියනනේ ඔඩිනරි එක පාවිච්චි කරා. ඊට පස්සේ සීරම් එක පාවිච්චි කරා. ඊට පස්සේ හෙයා එකට ටෝන් එක පාවිච්චි කරා. ඊයේ ඔයිල් කරපු නිසා. ඊට පස්සේ ඔඩිනරි එක ලිප් වලත් ගාලා අන්ඩර්ම්ස් වලත් ගාලා ඒ වීඩියෝ එකෙන් බැරි වුණා. ඊට පස්සේ ලිප් බාම් එක පාවිච්චි කරා. ඊට පස්සේ මගේ බොඩි ක්‍රීම් එක පාවිච්චි කරා. වැස්ලින් එක එකක් ගන්නවා. අනිත් මේ චර හොඳ නැහැ. මේක මම පාවිච්චි කරනවා. ලොකු හොදක් නැහැ. උනාට ෂේප්. ඒ කියන්නේ ෂේප් ඉතින් මේ ඉතින් ගන්න. ඒක යූස් කරනවා. ඒක යූස් කරේ නැහැ. මොකද මම උදේට වොෂ් එකක් දාගත්තා. වොෂ් එකක් දාගෙන කෑවා. කෑවා කියන්නේ මේ මාළු දවසට ඔයගොල්ලෝ අම්මඩි කියලා කවා ගන්න කෙනෙක්ද? මම නෑ නෑ. මාළු කියන්නේ මට පුළුවන් හැබැයි අම්මඩි කියලා කවා ගන්නවා. මොකද නැත්තම් මට කන්න කම්මැලි වුණාම මම කණ එක නතර කරනවා. ඒකට මම කෙට් වෙනවා. ඒ නිසා දැන් චුට්ටක් කන වැඩි. උනාට අම්මඩි කියලාද කවා ගත්තා. කාලා වොෂ් එක දාලා කෑවේ. දැන් මගේ අයන් එක මම චෙක් කළා. වැඩද කියලා. ඒක චෙක් කළා. අපි සාරියක් ඇඳලා බලමු. මගේ සාරිය පෙන්න. මේක මේකට ජුවලරිස් හිතුවේ නැහැ. මේක තමයි ජැකට් එක. මේකේ green, orange, white කලර්ස් ගොඩාක් තියෙනවා. ඊට පස්සේ මේක සිල්වර් සීකෙන්ස් ගිහින් තියෙනවා. හැබැයි ඒක දුරට බැලුවාම ඒක ගෝල්ඩ් වලටත් තියෙනවා. මොකද ඔරෙන්ජ් එකේ තියෙද්දි වෙන ගෝල්ඩ් වලට තියෙනවා. ඒක සිල්වර් යූස් කරන්නත් පුළුවන්. ගෝල්ඩ් යූස් කරන්නත් පුළුවන්. සිල්වර් යූස් නොකරන හේතුව මම මේ ඉයරින්ග්ස්, එතකොට මගේ චේන් එක, එතකොට මගේ රින්ග්ස්, එතකොට ඒ ඔක්කොම ගෝල්ඩ් නේ. එතකොට මට හිතෙනවා ඒකට මැච් වෙන ගෝල්ඩ් ඉයරින්ග්ස් දාන්න. මේ හැපේ ඕනද? මොකද්ද? මගේ ෂේඩ් දෙකකින් මේ ෂේඩ් එකයි මේ ෂේඩ් එකයි තියෙන සාරිය තමයි ගත්තේ. හොඳ කරේ මේක. Panahon tiempo.
ගහනවානේ. දොරට ගහලා එන්න ඕනේ කියලා. හරි. ඒක චෙක් කරා. දැන් සාරි. මගේ වැඩ ටික ඔන්නමයි උනේ. සාරිය ඕකේ. ජැකට් එක ඕකේ. ජූලි දෙකක් තියෙනවා. එකක් 3-4ක් දෙනවා. ගලපන එකක් දානවා. මොකද මට හෙට හිතන විදිහට මම හිතුවේ සෙල්ෆ් මේකප් එකක් දාගන්න. ඔයාලට කම්මැලි යන්නේ අපේ බිස්නස් එකක් කරලා හරි වෙලාව මදි. චුට්ටක් කාඩ් වෙලා හරි මට ඉන්න පුළුවන්. මොකද නැත්නම් මහන්සි. ඒ නිසා ඉතින් මේක තමයි අද දවසේ වැඩ ටික ඉවරයි. ආයේ මම දැන් නිදා ගන්නවා. නිදාගෙන ආයේ හෙට තියෙන බිස්නස් එකේ වැඩ ටික රෙඩි කරන්න ඕනේ. එතකන් දැන් මට 2 විතර වෙලා. පැය 3ක් විතර තියෙනවා හොඳ නිින්දක් දාන්න. K-drama එකේ ඉතුරු ටික TV series එකේ ඉඳලා බලන්නත් ඕනේ. ඉතින් එන්න කොහොමයි මගේ day එක ගෙවුනේ. එහෙනම් thank you මාත් එක්ක දේවල් share කරගත්තට. වීඩියෝ එක බලමුට අන්තිම වෙනකම් බලපු කෙනෙක් නම් thank you. ඒ වගේම මගේ වීඩියෝ එක subscribe කරන්න. මෙච්චර දවසක් ඔයාලා ගාව නැති වුණාට මොනස සමාව වෙන්න. එහෙනම් bye bye. Love you. Take care.